හායි. අද අපි රිවිව් කරන්න යන්නේ ගොඩක් අය දන්නවා ඇති කැස්බෑවේ ලේක් විව්. ඒ කියන්නේ කැස්බෑවේ කාගිල් ෆුඩ් සිටි එකට එහා පැත්තේ තියෙන්නේ ලේක් විව් රෙස්ටෝරන්ට් එකේ chicken fried rice එක මේක large එක. large එක ගත්තේ අපි මේ full large එකක් මේ size ඔකට පේනවා. ඒක පොඩක් බරයි. මේක weight එක නම් අපිට බලන්න විදිහක් නැහැ කොච්චරක් තියනවද කියලා. හැබැයි මේ ලොකු පාර්සල් එකක් පේනවා ඇති. මේ අපි අද මේක තමයි රිවිව් කරන්නේ. මේකේ තියෙනවා මේ වගේ කල් පැකට් එකක් දීලා තියෙනවා. chili paste එක දීලා තියෙනවා. paste පැකට් එකක් දීලා තියෙනවා. මේ ඔය ටික තමයි තියෙන්නේ. main ingredients වල අපි බලමු බත් එක්ක කොහොමද කියලා. දිගහැරලා බලමු මේක. සාමාන්‍යයෙන් අපි නිතර කන රෙස්ටෝරන්ට් එකක්. ඒ වුණාට මේ ඔළුව රාගෙන රිවිව් කරන්න. මේ ළඟදී මෙයා කිව්වේ අපි රිවිව් එකක් කරමු කියලා. ඔයාලා කියන්නේ මේක මේ සාමාන්‍ය වල වෙනදි කොච්චර ලොකුයිද කියලා බත් එක. මෙහෙම තමයි බත් එක තියෙන්නේ දිගෑරියම. චිකන් තියනවා. මේක චිකන් කියන්නේ මේක 5 දෙනෙක්ට ඒ කියන්නේ ලොකු 4 දෙනෙක්ට සහ ෂේප් එකේ කන 5 දෙනෙක්ට ඇති කියලා. හැබැයි ඇති ඒක ඇත්තටමනේ. ඔව් මේක සාමාන්‍ය 5 දෙනෙක්ට උඩරිම 5කට 6කට හොඳට කන 5කට 6කට කන්න 5කට පුළුවන්. ෂේප් එකේ කන 5කට පුළුවන්. හොඳටම කනවා නම් 4 දෙනෙක්ට වගේ හොඳට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේකුනේ 1600යි. මේ ළඟක තියෙනකන් 1500 නේ තිබ්බේ. ඔව්. දැන් 1200 ගානට තරම් තියෙනවා. ඒක ගානකට කරි. මේ තව තියෙනවා සී ෆුඩ්. ඒ කියන්නේ හැම කෑම ජාතියක්ම තියෙනවා. හැබැයි අපි සී ෆුඩ් එකට ටිකක් ආසයි. ඒ වුණාට නිකන් ඒකේ ඉස්සෝ එකේ චුට්ටක් අර නිකන් කර වෙලා වගේ හැමදේම ගත්තොත් තියෙනවා. ඒ හින්දා අපි පුරුදු චිකන් එක try කරමුනේ. try කරලා බලන්න. මේ chili paste දාම curry එක දාන්න. curry එක නම් ඇත්තටම හරි මම මේ කන්නේ මේක curry එක නම් මෙහෙම ලොකු මේ රහක් නැහැ. කාල දෙන නිසා කියන්නේ මේක කඩන්නේ නැහැ නිසා අපි මේ වෙලාවේ. ඔව් අනිත් එක මෙතන මේ කන්ද වගේ කොට ගහගෙන පේනවනේ. මෙහෙම තමයි ක්ලෝස් අප් ලුක් එක තියෙන්නේ. මේකේ බාස්මති රයිස් එක තියෙනවා. රෝස්ටඩ් චිකන් පොඩි පීසස් තියෙනවා. ඊට අමතරව chili paste, curry packet තියෙනවා. රයිස් එකට දාලා තියෙනවා කැරට් සහ ලීක්ස්. අපි දැන් මේක කමු. chili paste නම් ඇත්තටම ගොඩාක් දෙන්නේ නැහැ. ඔක්කොම දාගත්තේ නැහැ. මේක තමයි චුට්ටක් තියෙනවා. ඒ කියන්නේ බත් එකට ඒ බෑග් එකේ පොඩ්ඩයි තියෙන chili paste ඉතින්. අපි try කරලා බලමු කොහොමද තියෙන්නේ කියලා. chili paste නැතුව නිකන් කමනේ මුලින්. අපේ විතර. මේ chicken නැතුව ඉස්සෙල්ලා බත් එක කාලා බලමු අපි. මේ නිකම්ම බත් එක. කැරට් තියෙනවා. මම chicken නවද? ලීක්ස් තියෙනවා. ඔව් ඒ ටික තමයි විතර තියෙනවා ඒවා. කමනේ. මම මේක බත් එක රසට ආසයි. දැන් බත් එක රහයි. මේ හාල් බාස්මතිද? බාස්මති හාල් එක. බාස්මති හාල් එක දීලා දෙන්නේ මේ රහයි බත් එක නම් චිකන් කෑල්ලක් අපි නිකන් ගාලා බලමු. මම කට්ටක් හැපෙයි කියලා බයයි. ඒක මම මේ තින්නේ. චිකන් කෑල්ල කාලා. හොඳයි දැන් මේ කියන්නේ බදපු චිකන්. අපි දැන් ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා එකක් ගමු. මේ curry පැකට් එක දාන්නේ නැත්නම් ඇත්තටම මේ අපි දැන් මේක දැම්මොත් මේ කන්න වෙන්නේ නැහැ. නිසා අනිත් නාන්නත් වෙනවා මෙතන දැන් ඒක දැම්මොත්. chili paste එක කාලා බලමු අපි. මේ චිකන් එක ඩැලප්පට අහු වෙනවා. shape chili paste එක shape. හොලන්න ගාන්න තියෙන මම ලොකු කියන්න දලා මේ ගන්නෑ පොඩ සැරයි. chili paste එක රහයි මට බත් එක තමයි ගොඩක්ම රහයි. ඒක තමයි අපි කියන්නේ.
මේක බත් දෙක මේ ප්‍රයිස් එකකට පාඩු නැහැ. ඒ ගානට 5 දෙනෙක්ට කන්න 5ක් උපරින් 5 දෙනෙක්ට කන්න මේ බාස්මති දෙක 1600 දෙනා කියන්නේ ඒක මාරවල්. මේ බත් එක රහයි. අපි දෙන දෙක තමයි කියන්න ඕනේ බත් එක රහයි නිසා. මේ අනිත් එක අපේ ආලුව කිව්ව මේ මෙච්චර රිවිව් කරන එකේ ලේක් රිවිව් එකකින් අරගෙන රිවිව් එකක් දෙන්නක කියලා. මේක තියෙන කැෂ් බෑව වැව තියෙන තැන. මේවට ඉස්සරහා කාගිල්ස් එක තියෙනවා ෆුඩ් එක එහා පැත්ත පාරේ ඇතුළට ගියාම තියෙන ලයිට් එක. ඇතුළට යන්න නැහැ. කියන්නේ කාගිල්ස් එක ඉවර වෙනවත් එක්කම පොඩ්ඩක් රෙස්ටෝරන්ට් ගියාම තියෙනවා. try කරලා බලන්න ඔයගොල්ලෝ මේ පිළියන්දල කැෂ් බෑව වටේ ඉන්න එක්කෙනෙක් නම් මේ කාලා තියෙන අය කමෙන්ට් එකක් දාන්න කාලගේ මොන හිතෙන දේ කියලා අපිට කොහොමද කියලා ඔයගොල්ලෝ කාලා තියෙනවද බත් එක මොන වගේද අපි කියපු ඒවා හරිද කියන එක ඔයගොල්ලෝ පොඩ්ඩක් කමෙන්ට් කරන්න. මේ දෙන්නේ අපි දෙන්නගේ හොනස් රිවිව් එක. අපි දෙන්න සාමාන්‍යයෙන් සැරට කන්න ආස දෙන්නේ. එහෙනම් මේක අපිට අපි කැමති මේකට. අනික බත් එකත් රහයි ඔයගොල්ලෝ කාලා බලන්න try කරලා බලන්න මේක. හරි ඉතින් දැන් මේ වගේම තව වීඩියෝ එකක් අරගෙන අපි ඉස්සරහට එන්න. එතකන් ඔයගොල්ලෝ අපිත් එක්ක ඉන්න අපේ වීඩියෝස් බලන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. Thank you. Bye.